ලෝකයේ බාධා කියලා જાතියක් නැහැ. තියෙන්නේ මොකක්ම හරි දෙයක් කරන්න ඕනෙමයි කියන දැඩි සිතුවිල්ල. ඔබට යමක් ඕනේ කියලා හිතන මොහොතේම ඔබ වෙනුවෙන් බාධාවකුත් ඒ මොහොතේම නිර්මාණය වෙන්න පටන් ගන්නවා. පාරේ ගලක් තියෙනවා නම් ඒක ඇත්තටම ගලක් විතරයි. හැබැයි ඒ ගල ඔබට බාධාවක් වෙනවා නම් වෙන්නේ ඒ පාරෙන් ඔබට යන්න ඕනකම තියෙනකං විතරයි. ක්‍රියාවක ආරම්භය කළ යුතුයි යන හැඟීම නම් බාධාවද එයමයි. ඔබ යමක් අත්පත් කරගන්න හදන තරමට ඔබට අහිමි වෙන්නේ නිදහසයි. මට මේක කරන්න ඕනේ කියලා හිතෙන සෑම මොහොතකම ඔබ ඔබවම සිරගයක් ඇතුළට තල්ලු කරගන්නවා. පරාජය වෙන්නේ දිනන්න ඕනකම තියනකං විතරයි. ප්‍රතික්ෂේප වෙන්නේ පිළිගැනීම බලාපොරොත්තුවෙන් හිටියොත් විතරයි. නිදහසක් ගැන හිතෙන්නේ සිරවෙලා ඉන්නකං විතරයි. ප්‍රශ්නයක් ප්‍රශ්නයක් තියෙන්නේ උත්තරයක් හොයනකං විතරයි. කිසිවක්ම කිරීමට නොසිතන කිසිවක්ම නොපතන මිනිසාට මේ විශ්වයේ කිසිදු බලවේගයකට කිසිදු වූ බාධාවක් කරන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඉතින් ඔබට බාධාවක් මුණ ගැහුණොත් ඒ බාධාවත් එක්ක ගැටෙන්න කලින් මම මේක කරන්න ඕනේ කියන සිතුවිල්ල මගෙන් අයින් වුණොත් ඇත්තටම මෙතන බාධාවක් නිර්මාණය වෙලා තියෙන්න පුළුවන්ද කියලා නුවණින් විමසලා බලන්න.